අනේ මේ පස්සක වගේ නවත්තන්න මට මේ දවසක් ඉතින් හැමෝටම ඉතින් මේ වීඩියෝ එක මම මේ විදිහට කරන්න කියලා හිතුණා. එළියේ චුට්ට හිම වැටුණා. ඊයේ රෑ වැටෙන්න ගත්ත පාර තාමත් චුට්ට වැටෙනවා. ඉතින් පේනව නේද හිම වැටලා තියෙනවා. වහලවල් උඩ එහෙම. රයිට්. ඉතින් රුමේනියාවට එන්න හදන ඔයාලා ඒ වගේම තමයි රුමේනියාවට අලුතෙන් ඇවිල්ලා ඉන්න ඔයාලට ගොඩක්ම වැදගත් වෙන කාරණාවක් තමයි මේක. රයිට්. ඉතින් අපි වීඩියෝ එකට ගිහිල්ලා මේක ගැන කතා කරමු. හරි ඉස්සලා කිව්වා වගේ මම රුමේනියාවට එන්න හදන වගේම රුමේනියාවට අලුතෙන් ඇවිල්ලා ඉන්න අයට විශේෂයෙන්ම මම කියන ගත්තොත් එහෙනම් බුකාරෙස්ට් රුමේනියාවේ තියෙන ප්‍රධානම නගරය තමයි අපේ කොළඹ වගේ බුකාරෙස්ට් නගරය තමයි ප්‍රධානම නගරය. ඉතින් අපේ ලංකාවේ තියෙන කාක්කෝ ඒ වගේම තමයි බුකාරෙස්ට් නගරෙත් ඉන්නවා පට්ට විදියට හොර චරිත රුමේනියන් කාරයෝ ඉන්නවා ගොඩක්ම. ඒ වගේම තමයි හැම මනුස්සෙක්ම ඉන්නවා. ඒ කියන්නේ නේපාල් පිලිපීන් කළු ජාතික අරුන්ද මෙවුන්ද නැති එවුන් නැහැ. හැම මනුස්සෙක්ම ඉන්නවා දැන් බුකාරෙස්ට් වල. ඒ වගේම තමයි සාමාන්‍ය වා හිතන්නකො ලංකාවේ ඉඳලා ඔයාලා වැකේෂන් එකක් ගිහින් හරි රුමේනියාවට එන කෙනෙක් නම් එහෙම නැත්නම් ලංකාවේ ඉඳන් රුමේනියාවට අලුතෙන් එන කෙනෙක් නම් සමහරක් වෙලාවට ඔයාලව එක්කයි යන්න කවුරු හරි එනවා. එහෙම නැත්නම් සමහරක් වෙලාවට ඔයාලට තනියෙන් එන්න වෙන අවස්ථාවලුත් තියෙනවා. නැත්තේ නැහැ රයිට්. සමහරක් වෙලාවට ඒක ගොඩක් දුරට වෙන්නේ නැහැ. කවුරු හරි එනවා ඔයාලා එක්කයි යන. සමහරක් වෙලාවට ඔයාලා වැකේෂන් එක ගිහිල්ලා එන ගමන් කෙනෙක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සමහරක් වෙලාවට ඔයාලා බුකාරෙස්ට් වල යාළුවෙක්ගේ දිහාට යන ගමන් වෙන්න පුළුවන්. නැත්නම් බුකාරෙස්ට් වල ඇවිදින්න යන ගමන් වෙන්නත් පුළුවන් රයිට්. ඉතින් මම කියනවා සාමාන්‍ය රුමේනියාවේ ටැක්සි තියෙනවා නේද? ටැක්සි කාර්යොන්ට නම් අහු වෙන්න එපා. හොඳ මිනිස්සු ඉන්නේ එක්කෙනෙක් දෙන්නෙක් ඇරෙන්න. ඒ ඇරෙන්න තනිකරම ඉන්නේ ඔයාලගෙන් කෙලින්ම ගලවන්නේ දත අය යන්න තියෙන ගමන ලෙව් 30ක ගමනක් නම් ඔයාලගෙන් 150ක්වත් අනිවාර්යයෙන්ම ගලවන්න. මොකද මේක මම දන්න දෙයක් සහ මට වෙන්න කියපු දෙයක්. සමහරක් වෙලාවට මම ගොඩක් දුරට බුකාරෙස්ට් ගිහපුවම මම ටැක්සි වල යන්නේ මම එහෙම නැත්තම් බෝල්ට් එක නැත්තම් ඌබර් එක තමයි මම 90%ක්ම 99%ක්ම යූස් කරන්නේ මම ඔය ඇප් දෙක තමයි. මොකද ඒ ඇප් දෙකෙන් හොර කරන්න බෑ. වැටෙන ලොකේෂන් එක වගේ වැටෙන ගාන ලෙව් එකක් දෙයක් එහෙම වුණාට ඒ ගානට අපිට සාධාරණ විදියට යන්න පුළුවන්. හැබැයි බුකාරෙස්ට් වල චුට්ටක් විතර බෝල්ට් සහ ඌබර් කියන එකේ චුට්ටක් විතර ගණන් වැඩි වුණත් ටැක්සි වල ගියොත් අපි යන්න විනාඩි 5-10 දුර නම් උන් 150ක් විතර අපෙන් ගලවලා ඉවරයි. හැබැයි අරකේ ගාන වැටෙන ලෙව් 20 නම් අපි ලෙව් 20ටම යන්න පුළුවන්. අන්න ඒක නිසා තමයි කියන්නේ ඔයාලා රුමේනියාවට ආව කෙනෙක් නම් රුමේනියාවේ දැනටමත් ඉන්න කෙනෙක් නම් කොහෙද බුකාරෙස්ට් හරි කොහේ යන්න ගියත් වල යනවා නම් සාමාන්‍ය ටැක්සි එක ඌබර් එක නැත්තම් බෝල්ට් එක අනිවාර්යයෙන්ම යූස් කරන්න බුකාරෙස්ට් වල. ඉතින් අනිත් තැන් වලට ගියත් අවුලක් නැහැ. ඔයාලට කෙලින්ම ගාන වැටෙනවා. මෙන්න මේ ගානට යන්න පුළුවන්. මේ ගාන තමයි මේ ලොකේෂන් එකට වැටෙන්නේ කියලා කෙලින්ම යටින් වැටෙනවා. ඉතින් ඒ ඇප් දෙක අනිවාර්යයෙන්ම ඔයාලා මේ ඩවුන්ලෝඩ් කරලා තියාගන්න. ඔය දෙකෙන්ම වාසි ගොඩක් තියෙනවා ඔයාලට. ඒ වගේ තමයි තව කියන්න ඕනේ. සමහරක් වෙලාවට ඔයාලා ලංකාවට වැකේෂන් ගිහිල්ලා එයාපෝට් එකට ගිහලා සමහරක් වෙලා ට්‍රේන් එක ගන්න බුකාරෙස්ට් වලට ගරාදි නෝත් වලට එන්න ඕනේ. සමහරක් වෙලාවට මෙතන ටැක්සි තියෙනවා අපේ යන්න. එයාලා සාමාන්‍යයෙන් ලොකු දුරක් නැහැ. පොඩි දුර සාමාන්‍ය එතන ඉඳන් වැටෙන්නේ සාමාන්‍ය ටැක්සි එක આવොත් එම ලෙව් 70ක් වගේ තමයි ගන්න ටැක්සි එක આવොත් බැරිලා. හැබැයි ටැක්සි කාරයෝ ගොඩක්ම ටෝක් කරනවා ලෙව් 120 130 සමහරක් වෙලාවට නොදන්න කෙනෙක් આવොත් ඊටත් වැඩිය ගන්න. නොදන්න කෙනෙක් ඉන්නවනම් එතනම තියෙනවා ඔයාලට මෙට්‍රෝ එක ගන්න පුළුවන්. එළියට එනකොටම මෙට්‍රෝ එක තියෙනවා පහළ. ඔයාලා මෙට්‍රෝ එකට ගිහිල්ලා ටිකට් එක එන්න චූටි සුළු ගාණක් වෙන්නේ. මට මතක නැහැ ටිකට් එක කීයද කියලා. ඉතින් එතනින්ම ටිකට් එක අරගෙන ඔයාලට ගරාදි නෝත් වලට එන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඉතින් ගරාදි නෝත් වලට ඇවිල්ලා ඕන්න ඔයාලා ටැක්සියක් දාගෙන යන්න පුළුවන්. ඔයාලා පොඩි දුරක් යනවා නම්. එහෙම නැත්නම් ඔයාලා බෝල්ට් එක හරි ඌබර් එක ඩවුන්ලෝඩ් කරගෙන නැත්නම් ඒලෙම ඩවුන්ලෝඩ් කරගන්න දෙන්න වෙන ඩීටේල්ස් දෙන්න දෙයක් නැහැ. ඔයාලා ෆෝන් නම්බර් එක දීලා ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න තියෙන්නේ. ඒ වගේම තමයි ටැක්සි කාර්යෝගේ අනිවාර්යයෙන්ම උඹලා පරිස්සම් වෙයල්ලා. මොකද මම ඔහොම සීන් එකක් වුණා. මම බුකාරෙස්ට් වලට ගිහිල්ලා පිටෙස්ට් වල බුකාරෙස්ට් වලට ගිහිල්ලා බැලලා මට යන්න ඕනේ ලොකේෂන් එකට පොඩි දුරක් තිබුණා. මම හොය ටැක්සි කාර්යයෙන් ටෝක් කරලා මම දන්න ගාන කීයද කියලා මේ කීයද කියලා. ඉතින් මට වැටෙන්නේ එතන ලෙව් 60ක විතර මූවිල් වල ලෙව් 150ක්. ඉතින් මම භාෂාව දන්නේ හින්දා මම පොරත් එක්ක ටෝක් කරා මේකයි මේ ගාන කියලා. ඊට පස්සේ මං කෝ නෑ මම ඌබර් එකක් දාගන්න කියලා මම ඌබර් එක ගත්තා. ඊට පස්සේ මගේ පස්සෙන් ආවා මේ ඌබර් එක ළඟටම. ඊට පස්සේ මම ඒක නෑගලා මගේ වැඩේට ගියා. ඒ ලංකාවට ගිහින් වැකේෂන් ගිහින් එනකොටත් කොහොම සිද්ධියක් වුණා. ඒත් ටැක්සි කාර්යයකද මට ටෝක් කරා. මං කෝ නෑ ඒ ගාන නේ වැටෙන්නේ. මෙන්න මේ ගාන වැටෙනවා. කැමති නම් එන්න මාත් එක්ක යන්න මම දෙන්න.
එහෙම කතා කළා තමයි මම මේ සාමාන්‍යයෙන් මගේ ගමන්ට යන්නේ මම දන්නවා ගාන කීයක්ද වැටෙන්නේ ඒ විදිහට. ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම ඔය සල්ලි මාරු කරනකොට අනිවාර්යයෙන්ම ඔයාලා පරිස්සම් වෙන්න ඕනේ. මොකද ඒ වගේ කාක්කෝ ඉන්න. අනිත් එක්ක තමයි බුකරේස්ට් වල විශේෂයෙන්ම හිඟන්නෝ වගේ මිනිස්සු එනවා. ඔයාලගෙන් සල්ලි ඉල්ලගෙන. මේ මිනිස්සුන්ගෙන් පරිස්සම් වෙන්න ඕනේ. මෙන්න මේ විදිහ. ඔයාගේ පර්ස් එක කවදාවත් අතට අරගෙන එයාලට මාරු සල්ලි කීයක්වත් දෙන්න යන්න එපා. විශේෂයෙන්ම. රයිට්? ඒ කියන්නේ දැන් ට්‍රේන් එකේ හරි බස් එකේ හරි ඇතුලේ අවුලක් නැහැ කියන්නකෝ. අරගෙන දුවන්න බෑ. එළියේ ඔයාලා ඒ වගේ දෙන්න යනකොට අනිවාර්යෙන් පොඩ්ඩක් පරිස්සම් වෙන්න. අනිත් එක තමයි සාමාන්‍ය ඔයාගේ පර්ස් එක ඇතුලේ ලොකු ගාණක් දාගෙන යනවා නම් දාගෙන යන්න එපා කවදාවත්. සාමාන්‍යයෙන් ලොකු ගාණක් අතේ අරගෙන යනවා නම් පර්ස් එකේ මම දාන්න කෙලිම මගේ ඩෙනිමේ මගේ ඉස්සරහා සාක්කුවේ තමයි මම දාන්නේ. මොකද පර්ස් එක වැටුණත් සල්ලි ටික ඒක ඇතුලේ තියෙනවා. තේරුණාද? ඒ හින්දා ඔයාලා ලොකු ගාණක් අපි හිතමු ලෙව් 1500 ලෙව් 1000ක ලෙව් 500ක් වුණත් ඔයාලට වටිනවනේ. රයිට්? සාමාන්‍ය පොඩි ගාණක් පර්ස් එකේ තියන මාරු සල්ලි අනිවාර්යයෙන්ම ඔයාලා උඩ සාක්කුවේ හරි මෙහි කොහේ හරි කවුරු හරි හිඟන්නේ හරි කවුරු හරි එල්ලුවත් වල ලෙව් දෙකක් හරි ලෙව් පහක් හරි සිංගල උඩින් ඇදලා දෙන්න පුළුවන් මෙන්න කියලා. ඒ වෙලාවට පර්ස් එක ඇද දඟලන්න අවශ්‍යතාවයක් නැහැ. හරි මේ වෙන දේවල් වෙච්ච දේවල් නිසා කියන කවදාවත් වල ලොකු ගාණක් පර්ස් එකේ දාගෙන යන්න එපා. කෙලින්ම ඔයාගේ ඉස්සරහා සාක්කුවේ හොඳට හිර වෙනවා. ඩෙනිම ගත්තොත් එම කලිසමක් නැදන් ගියත් ඉස්සරහා සාක්කුවේදී වැටෙන්නේ නැහැ සල්ලි. රයිට්? ඒ හින්දා පොඩි ගාණක් පර්ස් එකේ තියාන ඉතුරු ඔයාගේ TRC කාඩ් එකද රයිට් ඔයාගේ බැංකු කාඩ් එකද කෙලින්ම ඔයාගේ දුර ගමනක් යනකොට කෙලින්ම ඉස්සර සාක්කුවේ දාගෙන යන්න. ඒ දේවල් මොකද ගොඩක් සුරක්ෂිතයි. හැම දෙයකම වගේ බැරි වෙලත් බෑග් එක සමහර මම ගොඩක් වෙලාවට බෑග් එක පර්ස් එක දාගෙන යනවා. සමහර කරලා බෑග් එකම තියලා සමහර කරලා නින්දක් දානවා වල බෑග් එක යමුත ගලා ගියොත් එහෙම ඔක්කොම ටික මේ ඒක ඇතුලේ. ඒ නිසා ඔයාලා අනිවාර්යයෙන්ම ඒ දේවල් මතක තියාගන්න. විශේෂයෙන්ම බුකරෙස්ට් වල ඔයාලා එහෙම යනකොට මෙහි ඉන්න මිනිසුන්ට නම් ගොඩක්ම අහු වෙන්න එපා. විශේෂයෙන්ම ඔය ටැක්සි සීන් එක ගොඩක්ම නිවුස් වලටත් ගියපු කතන්දරයක්. මොකද ගොඩක්ම මංකොල්ලකාරයෝ ඉන්නවා කියන්නේ මිනිසුන්ගේ බෙල්ල මිරිකලාම කෙලින්ම ගන්න. ඒ නිසා බුකරෙස්ට් වල ජීවත් වෙන්න වගේම බුකරෙස්ට් වල වේදම් කරන්න ගියපුව අනිවාර්යයෙන්ම මොලෙන් කල්පනා කරලා වැඩ කරන්න. ගමන් බිමන් යනකොට අනිවාර්යයෙන්ම මේ හැම දෙයකටම ඔයාලා මොලේ කල්පනා කරලා වැඩ කරන එක නිසා තමයි කියන්නේ බුකරෙස්ට් වල ඔයාලා ට්‍රැවල් කරන්න හරි ඇවිදින්න හරි යාළුවෙක් දිහා හරි යද්දී විශේෂයෙන්ම ටැක්සි කාරයෙන්ගෙන් පරිස්සම් වෙන්න. විශේෂයෙන්ම ඔයාලගෙන් සල්ලි ඉල්ලන් ඉන්න මිනිස්සුන්ගේ පරිස්සම් වෙන්න. අනිත් දේ තමයි සල්ලි මාරු කරන්න යනකොට ඒ තැන් වලින් පරිස්සම් වෙන්න. හැමදේම දැනගෙන ඔයාලා මේ යන්න. මම මේ දේවල් එකින් එක වීඩියෝ සීරීස් වලදී මම ගේන්න. ඉතින් දැනට ඔයාලා මේ ටික විතරක් මතක තියාගෙන ඉන්න හැමෝටම